ආයිබෝවන් කියලා ඔයාලා සියලු දෙනාම ඉතාමත් ආදරෙන් අපේ බ්ලේස් වේගාස් මීඩියා channel එකට පිළිගන්නවා. අතීතයේ අපි අහපු සහ දැකපු දේවල් මම හිතන්නේ මේ නව පරපුරට දැක ගැනීමට සහ දැන ගැනීමට සැලැස්වීම අපේ යුතුයකමක්. ඇත්තටම මේක මේ වගේ අදහසක් නෙමෙයි. අපේ රටටත් අපේ කලාකරුවන්ටත් ගොඩාක් ආදරය කරපු මේ වෙනකොට ඇමරිකාවේ පදිංචි වෙලා ඉන්න ඒ ප්‍රසන්න බිමල් පීරිස් මැතිතුමාගේ වටිනා අදහසක්. මොකද එතුමාට වමනා කෙරුවේ අපේ රටේ මේ වෙනකොට හොඳ කලාව වෙලා ඉන්න කලාකරුවෝ ගැන මේ නව පරපුරට එයාලව දැනගන්න සැලැස්වීම. ඒ ගැන වැඩි විස්තර මේ ප්‍රෝග්‍රෑම් එකේදී කියන්නම්. ඇත්තටම අද ප්‍රෝග්‍රෑම් එකකට වඩා අපි පොඩි සාකච්ඡාවක් තමයි කරන්න යන්නේ. මේ යුගයක තරු ගැන තමයි අපි අද ඉඳලා කතා කරන්න යන්නේ. අපි මේක මේ පටන් අරන් මුළු දිවයින පුරාම සැඟවිලා ඉන්න සියලුම කලාකරුවන් හොයාගෙන යනවා. ඒ නිසා මම මුලින්ම අද තෝරගත්ත ගායනය, වාදනය, ඒ වගේම රංගනය, වේදිකා නාට්‍ය, එතකොට වීදි නාට්‍ය, ටෙලි නාට්‍ය, මේ හැම එකකම හිටපු ජනප්‍රිය තරුවක් අද අපි හොයාගෙන ආවා. එතුමා තමයි රවි ෆර්නෑන්ඩ්. ආයිබෝන් රවි. ආයිබෝන් නෙමෙයි. රයිට්. රවි අපි මේ මුලින්ම යමු ඔයාගේ ළමා කාලේ. මොකද ඕනම කෙනෙක්ගේ මේ ළමා කාලේ ඉඳලා ආවනම් පාසල් කාලේ ඉඳලා ආවනම් ගොඩක් දේවල් දැනගන්න. අහන්නේ ළමා කාලේ කියලා මගෙන් අහන්නේ මම ඉස්කෝලේ ගියේ කුරණ සාන්තානා මහාවිද්‍යාලය. අපේ සහෝදරතුමෙක් හිටියා අපිට ඒ සහෝදරතුමාලා බෙදගෙකින් පොන්සේකට ජීවතුන් අතර නැහැ. උන්වහන්සේ එතුමත් සංගීතයේ පිළිබඳ මනා දැනුමක් ඇති සංගීත ශිල්පී. අපිට එතුමා තමයි සංගීතය ඉගෙනුවේ. මම හිතන්නේ අනිල් අයියා ගිහෙත් පුර්ණ සාන්තානා මහාවිද්‍යාලය කියලා මම දන්නවා. අපි ඉගෙනගත් පාසල තුල අපේ ක්ලාස් එකේ ඔක්කොම සංගීතයට සම්බන්ධයි. අද ජනප්‍රිය සංගීත කණ්ඩායම් වල ඒගොල්ලෝ වාදනය කරනවා, ගායනය කරනවා. ඒකෙන් තමයි අපේ ඉන්දික සකුරා එකේ ක්ලාස් ගාව ඉන්නේ. මගේ ක්ලාස්. ඒතකොට තව අපි චූටියා කියලා කියනවා මේ ප්‍රසාද් ටීස්. කීබෝඩිස් කියනවා. ඒත් මගේ ඒ වයින්නේ පන්තියේ මගෙන් පන්ති. එතකොට තව අපේ ලීඩ් ගිටාර් සංගීත කණ්ඩායමක් කරගෙන ගියා පහුගිය කාලේ සුදා කියලා අපි කියනවා. සුදා. ඔව්. ඒ වගේ තව පිරිසක් හිටියා. මේ අපේ ඉගෙනගත්ත සියලු දෙනාම සංගීතයට සම්බන්ධයි. මම හිතන්නේ අනිල් අයියාගේ ඒ වගේ පසුබිමක් තියෙන අපේ ඉස්කෝලේ. බලන්න ඒ පසුබිමත් මම හරි ආසයි. දැන් කියන්නද? ඔයා කියද්දි තමයි වෙනක් කියා. මේ ඇත්තටම මේ දැන් ලංකාවේ ඉන්න ප්‍රවීණ ලීඩ් ගිටාරිස්ට් කෙනෙක් තමයි ගත්තාම මේ රෝයිකාරයි කරා. ඉතින් දක්ෂේ. අන්තිමේ ඉන්න කාලේ ඉඳන්ම එතකොට එයා හැබැයි මේ ගිටාර කරනකොට මේ කවකට පෙට්ටි වලට තට්ටු කරගෙන හිටියේ. අපෙත් එහෙම තමයි. දැන් ඔය සලම් කවකට පෙට්ටියටවත් මෙයා කරගන්නවා. ඩෙස්ක් එකේ කීබෝඩ් එක ඇඳ ගන්නවා. ඔය අපේ චූටිය එහෙම රාම්ස් ගහනවා මේ උඩින් ඉඳලා නැකන ඉතින් ගුරුවරුත් පවා එනවා ඇවිල්ලා ප්‍රශ්න දානවා. දැන් කෑ ගන්න මම තමයි ඉගෙන ගන්න නැද්ද සංගීත නමුත් ඒ වැඩේ කියලා කියන්නේ මේ අනිල් අයියා අද ඔක්කොම වෘත්තීය වෙලා තියෙන්නේ. මම පවා වෘත්තීය මේ සංගීත කරුවත්. ඒක තමයි වටින්නේ. ඒකත් එන්නේ. එතකොට තව මේ දැන් ওই විතරක් නෙමෙයි. අනිල් සන්ෂයින් කියන සංගීත ගණ්ඩායමේ ලාල් විතානේ. නිර්මාල් සන්ෂයින්. එයත් මගේ පන්ති. අපි තුන් දෙනා එක පන්ති හිටියේ. දැන් මේ ඔය පසු කාලීනව මේගොල්ලෝ ඔය සන්ෂයින් බෑන්ඩ් එක දාගන්න යනකොට ඉස්කෝලේ ඉවත් වෙලා මටත් අඬ ගෙහුවා ඩ්‍රම්ස් ගා. මට අල්ල සම්බන්ධ වුණානේ ඒක එක ප්‍රසංගයක ප්ලේ කරලා තියෙනවා. ඒ කියන්නේ ජනප්‍රිය වෙලා ඉන්න කාලේ කියන්නේ ඩ්‍රම්ස් ගහපු රෝෂාන් එක්සෑම් එක කරන කාලේ මම ප්ලේ කෙරුවා. එතකොට මට ගෙදරින් යන්න දුන්නේ නැහැ. තාත්තා කැමති වුණේ නැහැ. එහෙම ඉතින් මම එහෙම ඒක ගඩාපත් කප්පල් වුණා. මේගොල්ලෝ සංජයන් හිටුණා. ඔය මේ රෝයි එතකොට සුසන්තකාරී කරවන
ඇත්තට මේ ඉස්කෝලේ ගත්තා තව අපි දන්න අයත් කලාකරුවෝ ගොඩක් ඉන්න මේ වෙනකොට වෙන රටවල් වල ගිහින් ඉන්නවා වෙස්ටර්න් බෑන්ඩ් වල අය කලාකරුවෝ අද ඉස්කෝලේ ඉස්කෝලේ. එතකොට මේ මම හිතන්නේ ලංකාවෙන් ප්‍රථම වතාවට මේ මුතු ෂෝ එකක් කරුවා මේ සම්පූර්ණ බෑන්ඩ් එකක් හදලා නේද? ඔව් ඒක අපි පොඩ්ඩක් පොඩි තේපන් සංග්‍රහයක භුක්ති විඳමින් අපි මේ ඒ ගැන පොඩ්ඩක් සාකච්ඡා කරමු. ඒක හොඳයි. ලොකු අත්දැකීමක් තියෙනවා දැන්. එතන ඒක සම්බන්ධ සම්බන්ධ මේකට. එහෙනම් අපි තේ එකක් බීලා පසුගිය වෙච්ච රසුණුසු තැන් ගොඩක් තියෙනවා. අපි ඒ ගැන සාකච්ඡා කරමු. බොන්නකො තේ. අපි මතකද පහුගිය කාලේ ලස්සන ප්‍රසංගයක් කියලා. මතකද? මතකයි මොනවද කරන්නේ? කවුද සම්බන්ධ වෙන්නේ ඒකද? මම හිතන්නේ රවි මේ ලංකාවේ පාසලකින් මම හිතන්නේ එකම පාසලේ. ඒ කියන්නේ වාදකයෝද ගායන ශිල්පීන්ද සේරම අපේ ඉස්කෝලේමයි. අනිල්ලාගේ පන්තියේ ක්ලාස්මේට්ලා කියමුකෝ. ඒ සංගීත ශිල්පීනුයි මගේ පන්තියේ හිටපු සංගීත ශිල්පීනුයි අපි සංගීත ප්‍රසංගයේ පායත. ඔයාගේ පන්තියේ කවුද අපේ ඉන්දික? ඉන්දික. ප්‍රසාද් චූටියා කීබෝඩ් ගැහුවා. ලීඩ් ගැහුවා, රිද්ම් ගැහුවා කවුද අපේ සුදා. ඒ වගේ පිළිගන්න. ඔයාගේ රෝයි කාර්යය කරවන්න. ලාල් ඉතාලගේ සුසන්ත කාර්යයකට සම්බන්ධ වුණා. එතකොට අපි ඔක්කොම ශිල්පීන් ගායකයන් අපි ඉස්කෝලේ කරා. ආර දෙවන්ත ප්‍රසංගයක් වුණා ඒක. ඒක බලන්න ආපු පිරිස ප්‍රවීණ සංගීත ශිල්පීන් හරි ලස්සන ප්‍රසංගයක්. හිරගඩු පිපෙනවා කියලා කිව්වා. මට කිව්වා මේ රවි මගේ හිරගඩු පිපෙනවා ඒ ප්‍රසංගය ගැන. අපි මෙච්චර ප්‍රසංග ගහුවා මම මේ වගේ ක්වොලිටි එක. කියන්නේ සවුන්ඩ් උත් එහෙමයි. හැබැයි ලාල්ගේ සවුන්ඩ් එක නේ. ඔව් ලාලගේ සවුන්ඩ් එක. ඒ සංගාර විනෝදයක් ඉන්නයි ප්‍රසංගෙත් දැන් මම හිතන්නේ ඒක දැන් නිතරම ඉල්ලනවා තව අපිට පාරවල් වල යනකොට පවා අපෙන් අහන අර ප්‍රසංගය ආයි කරන්නේ නැද්ද? ඒගොල්ලන්ගේ මාර ප්‍රසංගයක් තුනයි. ඒ කියන්නේ අපිව අමතක වෙලා හිටපු අය නේ. ඉතින් මොකද ගාක් අය වෙලා දැන් පාරි පස්සේ දවසක්. තව කතා කරමු. තියෙනවා අපිට ඒක බීලා කතා කරමු. එතකොට රවි දැන් මේ ඔයා මේ මං හිතන්නේ පැතිකඩ ගොඩක්ින් ඔයා මේ පෝෂණය වෙච්ච කෙනෙක් මම දන්න විදිහට ඔයා රංගන කලාව එතකොට මේ වක්දනේ ගායනය මම ගීත නිර්මාණත් කරනවා. එතන්නේ ගොඩක් මේ පොඩි එන්සෝ එතකන් නඹර වෙලා හිටියා මම හිතන්නේ ඒක තමයි ඔයාගේ ඔයා සංගීත කණ්ඩායම කීපයක හිටියා. පොඩ්ඩක් ඒ ගැන කියන්න කරන්නේ. ඇත්තටම මේ මම සංගීතයේ පැත්තම වගේම මගේ රංගනයේ පැත්තත් තිබුණානේ. ඔව්. මම මේ දෙකටම ගියා. අපි පොඩ රංගනයේ පැත්තත් කතා කරමුකෝ. සංගීතය ගැන දන්නවනේ. රංගනයේ පැත්තෙන් මම ගියා ලංකාවේ ජනප්‍රියම වේදිකා නාට්‍යයක් වන බල්ලොත් එක්ක බෑ. ඉතින් මට එතෙන්දී හම වෙන ප්‍රවීණ සංගීත ශිල්පී මම හිතන්නේ ජූට් ශ්‍රීමල් තමයි ඒක මේ නාට්‍ය අරගෙන ගියේ සංවිධායක. එයත් කුරන් අපේ ඉස්කෝලේ එහා පැත්තේ. එතකොට මේ එයා තමයි මේකේ සංවිධායක. එතකොට අපි විජය නන්දසිරි, රොෂාන් පිලිපිටිය, එතකොට කුමාර තිරිමාදුර, ගිහාන් ෆර්නෑන්ඩු, සමන් හේමරත්න එක දැවැන්ත පිරිසක් එක්ක මට රංගනයෙන් දායක වෙන්න වුණා ඒකට. ඉතින් හරි සතුටු වෙනවා මේ පැත්ත. ඒ වගේම තමයි මම ටෙලි නාට්‍ය ගිරිකුල වසුදා එතකොට දියට ගිනි ඕවාගම් තව වේදිකා නාට්‍ය ගොන්සාල්විස් පීතුමාගේ ප්‍රධාන චරිතය මම රැකතාවා. මම ගෙදර ඇවිල්ලා ආරාධනා කරුවා මේක ප්‍රධාන චරිතය හරියන්නේ වාටි කියලා. ඉතින් මම රඟපෑවා. ඒක පොඩ්ඩක් දැන් මම රංගන පැත්තෙන් පොඩ්ඩක් ටිකක් යනවා අඩුයි. යන්නේම නෑම වගේ. ඔයාලා සංග වෙලා ඉන්න තරු මම ඒක තමයි කියන්නේ යුගයක තරු අපි හොයාගෙන යන්නේ ඒකයි. හා අන්ඩන් කීපේ. ඊට පස්සේ මම බැලුවා මට හරියන්නේ මේ කැලිප්සෝ සංගීතය කියන. අනිවාර්යයෙන්. ඊට පස්සේ මම එතනට ගිහිල්ලා ඉතින් හෝටල් වල සිද්ධ කියන්න ගියා. ඉතින් ජනන්ත ඒ කාලේදී ජනප්‍රිය කැලිප්සෝ කණ්ඩායම රීමස්. ඒකට හිගෝ මාස්ටර්ගේ පුතා ගාමිණී ෆර්නෑන්ඩු ප්‍රවීණ දක්ෂ. ඒගොල්ලෝගේ සංගීත කණ්ඩායමට සම්බන්ධ වුණා. මෙන්ඩිස් පොසම් කියලා ඒගොල්ලන්ගේ සංගීත කණ්ඩායමක් තිබුණා.
රන්දීර එයාගේ පුතාලා අම්මලා ඒකට ගායනය සම්බන්ධ වුණා. ඒකෙත් මම ශිල්පියෙකු හැටියට මේ සම්බන්ධ වුණා. ඉතින් ඔය වගේ සංගීත කණ්ඩායම් කීම හෝටල් වල අපි සංගීතයට මම ගියා. ඒතනින් තමයි මම ආර්ථිකයේ ගොඩ ගාගෙන වේදිකා නාට්‍ය වල නිදලා සම්බන්ධ වෙමින් ওই ගමන ආරගෙන අද මම ගායකයෙකු හැටියට මගේ නිර්මාණ කරගෙනම මගේ සුවඳ මට හදලා දුන්නා අශෝක කෝවිලගේ කියන කෙනෙක්. මම හිතන්නේ ඔයාලට මේ බීගමෝ ගැනම ලියපු ලස්සන ගීතයක් තියෙනවා. ගීතයක්. ඔව්. කොනයික පසු අපි ගායනා කරලා කියමු. ඉතින් අපි ප්‍රසංග කීපයක් සූසිත දැහන්ගත වෙලා කියලා අශෝක කෝවිලගේ එයාත් මගේ හඬ පරාසය හඳුනගෙන මට කරන්න පුළුවන් මේ පැත්ත ගැන ඒ කියන්නේ සංගීතයේ මං ගැන හඳුනගෙන එයා මට බයිලා පැත්ත කපරිඤ්ඤා පැත්ත තමයි මට හරියන්නේ කියලා. ඒක මේ බයිලා ගායකයෙක් මේ බිහිව වුණාද කියන මේ මෑතක ඇත්තෙම නෑ. අර ප්‍රවීණ බයිලා ගායකයෝ ටික නැතුව ගේම් බස්සට අපි මම ඒකයි පොඩ සතුටු වුණේ මේ මං හිතන්නේ ඔයා තමයි මේ දැනට බිහි වෙලා ඉන්න එකම කෙනා. ඔව්. කඩේ අඳුරන සල් සිතනවා මනාලියක් ඉරින්ද නිවසේ කුරේලිය කරන්න මාට විනෝදයෙන් කාලෙ ගෙවන්න මාගේ කඩේ අඳුරන සල් සිතනවා මනාලියක් ඉරින්ද නිවසේ කුරේලිය කරන්න මාට විනෝදයෙන් කාලෙ ගෙවන්න වන්නටෙන් නගලන්නට මගේ කියන්න මම අසරණ එක් අතර මංගුණ ඔය ඉරහඬ දෙකට අතරිමිය අඳුරන සඳ මම දරුවක් මෙලියත් පාවෙන ඔය ඉරහඬ දෙකට අතරිමිය අඳුරන සඳ මම දරුවක් මෙලියත් පාවෙන මාගේ පැලේ අඳුරන සඳ සිතනවා මනාලියක් ඉරින්ද නිවසේ කුරේලිය කරන්න මාට විනෝදයෙන් කාලෙ ගෙවන්න. අනිල් අපි මේ මාගේ පැල අඳුරන සඳ ඔයාගේ ගීත විතරක් නෙමෙයි මේ එකක් ගම්බදලල මුළු රෑම නිදිමත ඔයාගේ ගීත මාලිමායි කියන්නේ. එතකොට ඔයාගේ ගීත තව එතුමා ගීත හදලා දීලා තියෙනවා. ක්‍රිස්ටෝෆර් පෝල්, බේබි ශානිකා, විවිධ පුද්ගලයෝ, විල්බර්ට් ඇන්තනි. ළමා ගීත කොච්චර තියෙනවද? අද අගයකලු කලියුතු පෞරුෂය තියෙන පුද්ගලයෝ. ඒ කවුද කියලා ඔබතුමාලා අපේ ප්‍රේක්ෂක පිරිස දන්නවද දන්නේ නැහැ. කවුද මෙතුමා? ක්ලෝඩ් සොයිසාගේ පුත්‍ර රත්නය අනිල් සොයිසා. ඔන්න අද අඳුරගන්න මේ තමයි අනිල් සොයිසා. ඉතින් අපි අනිල් තාත්තා ගැන පොඩි විස්තර ටිකක් අපි කතා කරමු. නේද අනිල්යි? එතකොට මේ ගීතය ඇසූ පිරු ප්‍රේක්ෂක පැරණි ප්‍රේක්ෂකයන් අතීතයේ හිටපු ප්‍රේක්ෂකයන් එතකොට දැන් අද වර්තමානයේ ඉන්න තරුණ પરම්පරාවත් මේ ගීතය දන්නවනේ අන්නේ මගේ පැනතුරුනස. එතකොට මගේ පැනතුරුනස අන්නේ විතරක් නෙමෙයි. මම දැන් ගම්බද ලලනි. තව මාලිමායි කියන ගීතය. එතුමයි ගීත. මුළු රෑම නිදිමත. එතකොට මම හිතන්නේ මම දන්නවා ක්ලැරන්ස් විජේවර්ධන පවා එතුමාට විචාරක ඉංග්‍රීසි වලින් ලියපු විචාරක මේක ඒක අහුවට කතා කරමු. ඔයගොල්ලෝ තාත්තා මට පෙන්නලා තියෙනවා. එහෙනම් ගායකයෙක් කවුද? ක්ලෝඩ් සොයිසා. අපි මේ කතා කරමු ක්ලෝඩ් සොයිසා නම් ප්‍රවීණ ගායන ශිල්පිගේ පුත්‍ර රත්නය අනිල් සොයිසා. මාව හඳුන්වලා දෙන්නේ එතුමාව. දැන් මම එතුමාව හඳුන්වලා දෙනවා කවුද කියලා. අනිල් සොයිසා. අනිල් තාත්තා ගැන ගොඩක් දේවල් කතා කරන්න ඇති ඔයාලට. මටත් තියෙනවා යාල් සූටි. දැන් පොඩ්ඩක් ඔව් රවි ඇත්තටම මේ වගේ ප්‍රවීණ කලාකාරවෝ දැන් ඉන්න අය අඳුරන්නේ නැහැ. ඒ වගේම දැන් ඉන්න කලාකාරුත් ඉන්නවා අති දක්ෂයෝ. නමුත් ඒගොල්ලන්ට එච්චර තමුන්ගේ නිර්මාණනේ ගොඩක් අයට තියෙන්නේ. මේ වගේ ප්‍රවීණ අයගේ ගීත අරන් කියලා තමයි
ඒගොල්ලෝ මේ අතිශාල මුදල් සම්මාරයක් හම්බ කරනවා. නමුත් දක්ෂයෝ. ඉතින් මෙයා කියන්නේත් මට ඒකයි අනිල් මේවා බලලා කරන්න මේ යට යන්න දෙන්න එපා මේ අයට. ඕක කිව්වට මම එච්චර උත්සාහයක් ගත්තේ නැහැ. නමුත් මට තාත්තා නිසා මට පොඩ්ඩක් ඔළුවට ආවේ ප්‍රසන්න අයියා කියපු දේ. ප්‍රසන්න අයියා කියන්නේ මේක තමයි. ඇත්තටම නවි අපේ තාත්තව මේ ගොඩක් අය අඳුරන්නේ නැහැ. දැන් ওই තාත්තගේ සින්දු මේ මං ඉන්න තැන කියලා බහැලා යනවා මේ ජනප්‍රිය ගායකයෝ. මේ කාගේද කින්දමන්ද දන්නේ නැහැ. ඉතින් මට ලොකු හරි රසවත් සිදුවීමක් මට ඔය වෙලා තියෙනවා ඔගේ. දැන් මම කල්පනා කරලා ඇත්ත මේ වගේ කලාකාරයෝ ගොඩාක් ඉන්නවා අපේ රටේ පවුලේ. ඒගොල්ලන්ගේ නිර්මාණ වෙන අය අරගෙන කියලා ඒ කලාකරුවවත් අඩුවානේ ඒ කලාකරුවා ගෙදරට එලා හුදකලා වෙලා ඉන්න දැන් සමහර අසරණ තත්ත්වෙ ඉන්නවා. ඉතින් මේක පටන් ගත්තේ ඒකයි. එතකොට රවි මේ අපිට තාත්තා මේ ගොඩක් අයට ගීත නිර්මාණය කරලා තියෙනවා. අපි දන්නවා. ඔව් එතකොට මේ තමා ගායකින්ගේ එයාට මේවත් මට දැන් හිංචි පිංචි හා කුටු වෙච්ච පුංචි සරම රුන් රුන් හඬ දිනවා වගේ. එතකොට ක්‍රිස්ටෝෆර් පෝල්ට ක්‍රිස්ටෝෆර් මට පහුගිය කාලේ හම්බෙලා කිව්වා ක්ලෝඩ් අයියා මගේ ගීත ගොඩක් නිර්මාණය කරලා දීලා තියෙනවා කියලා. එතකොට අපි දන්නේ ක්ලෝඩ් සොයිසා මේම ක්ලෝඩ් අංකල් මේම සින්දු හදලා දීලා තියෙනවා කියලා වගේ තාත්තා. ඒ ගීත සේරම එයාම තමයි මියුසික් උත්තයා රචනය ගායනය ඔක්කොම. ඉතින් ඕවා එක එක්කෙනා හොරකම් කරගෙන කියනවා. අපිට ඉතින් ඒකෙන් කිසිම මේ ප්‍රතිලාභයක් නැහැ. එකක් තමයි අනිලා දැන් අපිට බයිලා ගායකයෙක් වෙනවයි කියන එක ලේසි නෑ. ඔව්. බයිලා ගායක. ලේසි නෑ නේද? අපි ආයෙත් ගීතයක් කියන්න පුළුවන් බයිලා ගීතයක් කියනවා කියලා කිව්වට ඒකෙත් තියෙනවානේ මේ රාග කියලා එකක්. අනිවාර්යයෙන්. මම අනිල්ලා දන්නේ තියෙන්නේ රාග කියන එක තමයි. බයිලා වලට ඒ ස්ටයිල් එකට හැදිච්ච රාග තියෙනවා. MS මොනෑන්ඩුලා ඒ රාග මත තමයි කියන්නේ. එතකොට කවුද මොනවාද නිහාල් නෙල්සන්. ඔව්. එතකොට තව ක්‍රිස්ටෝෆර් පෝලා ඒ රාගත් එක්කලු බයිලා නිර්මාණය කරා. අනිවාර්යයෙන්. ඉතින් අපි ඒක එතකොට මේ ඕකේ දැන් අපි ගොඩක් අය දන්නේ බයිලා ගොහම කපරිඤ්ඤා කියන එකනේ. කපරිඤ්ඤා එක. එතකොට මේ රෝසමල් පාන, අටකොන, දෙකොන, ඔව් පත්තේ, බනානා, ජාවා. ඔය වගේ ඒවා ඉස්සර අපේ තාත්තා මට මතකයි තාත්තව හම්බෙන්න එක එක්කෙනා ඇවිල්ලා මේ ඔය වාදමයිලා කියන අය ඉන්නේ. ඔය අපේ වෙනම ඉන්නේ සෙට් ඔය කවුද කුසුම්පාල මේ මිල්ටන් සිල්වලා ඒගොල්ලෝ එනවා ගෙදර. එවිල්ලා අහනවා තාත්තෙන් අහගෙන යනවා මට බලන්න මට දැන් හිතෙනවා අයියෝ අපි මේවා තාත්තා ඉන්න කාලේ මේවා කියලා රෙකෝඩ් කරගත්තා නම් කොච්චර වටිනවද කියලා. එයා කියලා වෙන අහන බ්ලොග්ගයි අර අටකොන කොහොමද යන්නේ? එතකොට මෙයා ගිටාරේ ගහලා අටකොන යන විදිහට කියනවා. දෙකොන ඔය හතරකොන ඔය වගේ රෝසමල් පාර කියලා ඒ බත්තේ බන ඔය කොහොම ස්ටයිල් අපිට දැන් ඒක එහෙම දැන් තමයි තේරෙන්නේ වටිනාකම අපරාධي කියලා. අනිලා මම සිද්ධියක් කරනවා ඔයගලා තාත්තා මට සූපිදු මම හරි වාසනාවන්ත වෙනවා ඔයගලා තාත්තත් එක්ක ඒ අතීතයේ සම්බන්ධ වීම මට එක දවසක් කියනවා අයිසේ කියලා කතා කරනවා. ඔව් අයිසේ මේ තමුසේ ඔය එක එක අනුන්ගේ සින්දු කියලා හරිනවද ඔයි හදා ගන්නවා තමන්ගේ සින්දුවක්. ඔව්. කවදා හරි එන්න පුළුවන් එහෙම. ශේස්ත්‍රේ අනුන්ගේ සින්දුව අනුන්ගේ. හරිද? මොනවාද තමන්ගේ සින්දුව තමන්ගේ. හරි. මෙහෙම කම්සෙට ඉන්න බෑ මම මේනවා මයික් එක කම්සෙට හදලා දෙන්න. ඇත්තටම අවාසනාවකට මට එතුමාගේ නිර්මාණය දරුවිය. ඉතින් මොනවාද තව සිද්ධියක් වුණා. ඔව්. දන්නවද අතීතයේ වෙච්ච සිද්ධියක් මොකක්ද? ප්‍රවීණ ගායකයෙක්. එයාද එතුමා ප්‍රවීණ ගායකයෙක්. දන්නේ නැද්ද? නෑ මොකද්ද? ඔයගලගේ තාත්තා වේදිකාවක MS ෆර්නැන්ඩෝ, ක්‍රිස්ටෝෆර් පෝල්, නිහාල් නෙල්සන්, ඇන්ටන් ජෝන්ස් ලගේ ප්‍රසංගයක් තිබිලා තියෙනවා. ගායකයෙක් ගීතයක් ගායනා කරනවා. ඒ ගායකයා ගායනා කරලා තියෙන්නේ මිල්ටන් මල්ලවච්චිගේ ගීතයක්. දැන් ඔයගොල්ලෝ තාත්තලා ඉතින් ප්‍රවීණ වෙන පරදහැටලා ඉන්නේ. ඊට පස්සේ ඇවිල්ලා සර් මම ගීතයක් ගායනා කරනවා. මොකද්ද? මිල්ටන් මල්ලවච්චි හොඳයි කියලා අහුවලු. තාත්තා ලස්සන උත්තරයක් දීලා තියෙනවා. අයිසේ මිල්ටන් මල්ලවච්චිගේ ගීත ගායනා කරන්න මිල්ටන් මල්ලවච්චි. ඔව්. එක්ක මල් ළඟට එනවා. නැත්තම් එනවා මම ක්ලැරන්ස් විජේවර්ධන ළඟට තමසු යොමු කරන්න. හරිද? ගීලා ගීතයක් හදාගන්න. කියලා තාත්තා සීන් දැන් ගායකයා ගීතය හදාගෙන ඔක්කොම කරගෙන කරන මේ ක්ලොප්ස් ඔය සමායෝගික කරවම පිළි අරගෙන වැඩේ කරලා දීලා ගීත කීපයක් හදලා දැන් මෑට. ජනප්‍රිය. ඔයගොල්ලෝ තාත්තා හොයාගෙන ආවලු. තෑගි වගේ කියන්න දීලා කිව්වලු
මාව ගායකයෙක් කිව්වේ ක්ලෝඩ් සොයිසනම් මගේ සර් ගුරුතුමා. ඉතින් අද එතුමා ගායකයෙක් වුණා ඔයගොල්ලන්ගේ තාත්තගේ අනුදැනුම දුන් නිසා. අපිටත් එහෙම කියලා කියන. අයිසේ තමාගේ නිර්මාණයක් කරගෙන තමාගේ දෙයක් හදාගන්න සින්දුවක්. අද බව මතක් වෙනවා ක්ලෝඩ් නිසා ඒ කියන්නේ ඔයගොල්ලෝ තාත්තා දුන්න ක්ලෝඩ් අංකල් දුන්න අවවාදේ. ඔව්. එතකොට රවි දැන් ආසයි ඔයාට මේ මම හිතන්නේ මේ අශෝක අයියා ලස්සන ගීත කීපයක් නිර්මාණය කරලා තියෙනවා. මීගම වෙන ගීතයකුත් තියෙනවා. ඔව්. ඔයාගේ එක ගීතයක් ඇහුවනම් හොඳයි කියලා මට හිතෙනවා. මේ ගීතේ ඉතින් හදලා දුන්නේ අශෝක කොවිලගේ. ඔව්. ඩාරේ ගහලා පොඩ්ඩක් ගායන කළා. රංග පපාගායන අය මපනම ස්වර්ගේ විහිදි ඉදික්‍රාමෙක් නොය ඕනයින වනේ නනනන අටායින්න අය ගන්නවා උච්චම සෝනේ පොත කොටා කියන බයිලා ඉති බීගමු බැලුව රංග පපාගායන අය මපනම ස්වර්ගේ විහිදි ඉදික්‍රාමෙක් නොය ඕනයින වනේ නනනන ඉන්න අය ගයනවා උච්චම සොරට පොත කොටා කියන බයිලා ඉති බීගමු බැලුව කටස් කියලා කැටෙනවා අර බෝතල් පූඩි වඩ පිටින් සුළඟ ගල ඒ වැතුමක යාදි කටස් කියලා කැටෙනවා අර බෝතල් පූඩි වඩ පිටින් සුළඟ ගල ඒ වැතුමක යාදි රට පටක් වලින් නටවන්න වැල්ලෙම පාඩි රස රහස්‍යල්ලම පිනමයි හැමදෙම නාටි රස රහස්‍යල්ලම පිනමයි හැමදෙම නාටි රඟපපාගායන අය මවනවා ස්වර්ගේ මිහිත නිදි කිරා මැටුණු අයෝ නේන මඩේ නටනට මට නටා ඉන්න අය ගයනවා උච්චම සාරෙට පොත කොටා කියන බයිලා ඉදිරිගමු වැළඳට පොත කොටා කියන බයිලා ඉදිරිගමු වැළඳට පොත කොටා කියන බයිලා අයිති මීගමු වැළඳට ඉතින් අපි ඉදිරියේදී රවි මේ දැන් මුළු වීගමෙන් පටන් ගන්න වීගමෙන් ඉන්න ගොඩාක් සංගීත කලාකරුවෝ ඒගොල්ලන්ගේ වශයෙන් මුළු දිවයිනේම ඉන්න අයව අරගෙන ඒගොල්ලන්ගේ සමහර අය ගොඩක් අසරණ වෙලා ඉන්නවා. අපි ඒගොල්ලන් හොයාගෙන ගිහිල්ලා ඉතින් ඇත්තේ මේ ප්‍රසන්න මහතා ඒ කරන යුගයක කාර්යභාරය කාගේ කොට සම්පන්න වෙනවා. හරි. එහෙනම් අපි යුගයක තරු මේ ප්‍රෝග්‍රෑම් එක මෙතනින් අවසන් කරනවා. ඉදිරියටත් අපි මේ වගේ ප්‍රවීණ කලාකරුවන් හොයාගෙන ඕගොල්ලෝ ඉදිරියට අරගෙන එනවා. ඕගොල්ලෝ අපේ channel එක subscribe කරන්න. එතකොට අපි ප්‍රෝග්‍රෑම් එකක් කරපු ගමන් ඒක ඕගොල්ලන්ට දැක ගන්න පුළුවන්. ඒ වගේම රවි ඔයාලට ගොඩාක් ස්තුතියි. මොකද මේක ප්‍රෝග්‍රෑම් එකකට වඩා මට ඕනේ මේක නිකන් සාකච්ඡාවක් වගේ ඔයත් එක්ක කතා කරලා මේ අපි කරන පළවෙනි එකනේ. ඉතින් මම ඔයත් එක්ක සාකච්ඡා ඔයත් ගොඩක් මේ පැරණි කලාකරුවෝ ගැන දන්න නිසා ඔයාලට ගොඩක් මේකේ දැනුමක් තියෙනවා මම ඒක දන්නවා. ඔයා ගොඩක් දේවල් කිව්වේ නැතුවට අපි රවිගේ මම හිතන්නේ කැලිප්සෝ එකක් දොයා ගහ ඒ වගේ ගීතයක්. Gerak aku keraya tak nak nyala kalai Umbria gerak ke Sarna amu Gerak kamu keraya kamu nak nyala kalai Supaya gerak ke karena kamu
ආදත්තෙතොල් අති සිනාව නැතුවා ඇයගේ මුනිසියා මෙමත් මත්තුවා දුරට කවුරු කරේ ගමනක් යන කලයේ දුම්රිය උඩරට වැඩිදේ ස්වර්ණ අමුතුවේ මගේ හතු දිනු කුමාරී වර්ණය පියොද පිරිසිදු සිතින් සිතා ආවියොව soya durak pagkaye gamanak yana kalaye dumriya durak kalaniye swarna amutuwe